ඉතින් මගේ යාළුවන්ව ඉතාමත් සාදරයෙන් ආදරයෙන් සුබ දවසක් කියලා පිළිගන්නවා දිලිප් ෆර්නෑන්ඩෝ YouTube නාලිකාවට. ඉතින් ඔන්න රුමේනියාවේ වින්ටර් සීසන් එක පටන් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට දැන් පේනවත් ඇති. බලන්න මේ ගස්වල පොළ ඉදිලා කහ පාට වෙලා මේ හැම ගහකම තියෙන පොළ දැන් තව ටිකක් කල් ගියාම තව මාසයක් එකමාරක් යනකොට මේ පොළ කොහොම හැලිලා ගස්වල ඉතිරි වෙන්නේ ගස්වල නටු විතරයි. රුමේනියාවට එන්න සිහින මවාගෙන ඒ සිහින සැබෑ වෙනකන් ඇඟිලි ගණගෙන ඉන්න ඔයාලා වෙනුවෙන්මයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කහපාට රුමේනියාව කියලා කිව්වත් මේ කාලෙට සාධාරණයි මේ මාතෘකාව. අද මගේ තම්මේල් එක ඕගොල්ලෝ දැක්කනම් ඕගොල්ලන්ට වැටහෙන්න ඇති අද මම කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියන එක. අද මම කතා කරන්න යන්නේ රුමේනියාවට පොලියට හෝ ණයට හෝ එහෙම නැත්නම් ලෝන් එකක් දාලා හෝ ඕගොල්ලෝ රුමේනියා රැකියාවක් සඳහා මුදල් යොමු කරලා ඒ ආකාරයෙන් එන්න ඉන්න ඔයාට තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඒකට හේතුව ඕගොල්ලෝ පොලියට අරන් හෝ ණය වෙලා හෝ ආවට පස්සේ ඕගොල්ලෝ කොහොමද ඒ ණයක් ගෙවාගෙන ෆැමිලි එකට තියෙන නඩත්තු කටයුතු කෑම බීම බබාලගේ ස්කූල් ෆීස් ක්ලාස් ෆීස් ඒ වගේ ඉලෙක්ට්‍රිසිටි වෝටර් බිල් කොහොමද මැනේජ් කරගන්නේ? ඉතින් මගේ අත්දැකීමෙන් තමයි අද මම ඔයගොල්ලන්ට මේ දේවල් ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්නේ. ණය වෙලා ඇවිල්ලා හරි ඕගොල්ලන්ගේ ණය ටික නිදහස් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඕගොල්ලෝ කොහොමද මෙහි සර්වයිව් වෙන්නේ? එකමඩේෂන් කොහොමද හරි ආකාරව සකසා ගන්නේ? ඊට අමතරව ඕගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ටිකක් ගන්න. ඊට අමතරව ඔන්න ඔය වගේ කරුණු කාරණා ටිකක් ගැන ඕගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න තමයි අද මම මගේ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ රුමේනියාවේ මේ දැන් තියෙන පරිසරය. දැන් වෙලාව උදේ 9:45ට 10ට විතර කිට්ටු වෙලා තියෙනවා. ඉතින් මේ වින්ටර් සීසන් එක හන්දා මේ වෙලාවේ සාමාන්‍යයෙන් +8 වගේ තමයි තියෙන්නේ. +8ට. يعني 8 වලට වගේ තමයි කූල් එක තියෙන්නේ. ඉතින් මම මේ මගේ ෆුට් සයිකලේ බයිසිකලේ පදින ගමන් තමයි අද මම ඔයගොල්ලන්ට මේ විස්තරේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අවට පරිසරේ මොන වගේද කියන එක. ගස්වල පොළ ඉදිලා සමහර පොළ ඉදිලා බිමට වැටිලා තව ගස්වල පොළ වේලිලා කහපාට වෙලා. ඉතින් මේ වින්ටර් සීසන් එකේ ආරම්භය. ඉතින් මේ වගේ වින්ටර් සීසන් එක සාමාන්‍යයෙන් -10 12 සමහරලාට 15 18ට වගේ යනවා. කියන්නේ හිම වැටෙන කාලෙට මේ ඔක්කොම මේ බිම තියෙන තනකොළ පේන්නේ නැහැ. අයිස් වලින් වැහෙනවා. ඉතින් ඒ වගේ කූල් එකක් තමයි, ඒ කියන්නේ සීත ඍතුවක් තමයි මේ රුමේනියාවේ තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ රුමේනියාවට එන්න ඉන්න ඔයා මේ දේවල් වලට පුරු වෙන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වින්ටර් සීසන් එකේදී ගොඩාක් ලෙඩ රෝග හැදෙනවා මේ ක්ලයිමට් චේන්ජ් එකත් එක්ක. ඉතින් ඒකයි මම කියන්නේ මේ කාලේ ඕගොල්ලෝ රුමේනියාවට එන්න ඉන්නවා නම් ඕගොල්ලන්ගේ නිදන්ගත රෝග එහෙම තියෙනවා නම් දිනපතා බෙහෙත් බොනවා නම් ඕගොල්ලෝ ඒ අවශ්‍ය කරන බෙහෙත් ටික අනිවාර්යෙන් මෙහෙට මාස 4කට 5කටවත් ඇති වෙන්න.
අරගෙන එන්න වගේ. මේ දවස්වල දත් කැක්කුම් විශේෂයෙන් දත් කැක්කුම් වල ඔයාගේ දත් පරීක්ෂා කරගෙන ඒ දත් ගලවන්න තියෙනවා නම් ඒවා ගලවගෙන, එහෙම නැත්නම් පුරවන්න තියෙනවා නම් ඒ දත් පුරවගෙන එන එක තමයි වඩාත්ම සුදුසු. මොකද මෙහෙන 80%කට දත් කැක්කුම් ඇති වෙනවා. කියන්නේ දත්වල පුහුර නැති වුණත් සමහරලාට ඔයාගේ දත්වල විදුරු මහදිය වෙලා තියෙන්න පුළුවන්. ඒ සීතලට ඒවා කැක්කුම ගන්න. ඒ හන්දම් ඔයගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ගොඩාක් සැලකිලිමත් වෙලා ඒ මම කියන දේවල් කරගෙනම එන්න බලන්න. ඉතින් මේ රුමේනියාවට ඔයා ආවට පස්සේ ඔයාට ලැබෙන ජොබ් එක ඔයා සමහරලාට ස්කිල් වෙන්න පුළුවන්. කියන්නේ පළපුරුද්දක් සහිත ජොබ් එකකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් අය එන්නේ නන් ස්කිල්. ඒ කියන්නේ පළපුරුද්දක් නැති රැකියා කටයුතු වලට තමයි එන්නේ. එතකොට ඒ පළපුරුද්දක් නැතුව මෙහෙට ආවයි කියලා කිසි ප්‍රශ්නයක් නෑ, බය වෙන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දැනුවත්වමයි ඕගොල්ලන් මේ විදිහට ගන්නෙ. මොකද හේතුව ඔයාට මේ පැවරලා තියෙන රාජකාරිය දවසක් දෙකක් ට්‍රේනින් එකක් කරාම ඔයාට ඒ රාජකාරිය හරියාකාරව කරගැනීමේ හැකියාව තියෙන හන්ද තමයි ඒගොල්ලෝ ඒ විදිහට ඕගොල්ලන්ට එන්න කියන්නේ. ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. දැන් මෙහෙම එන මම මුලින්ම කිව්වොත් එහෙම නන් ස්කිල්. ඒ කියන්නේ පළපුරුද්දක් නැති අයගේ මූලික පඩිය වෙන්නේ රුමේනියාවේ දැන් පවතින නීතියට අනුව අවම සැලරි එක ලෙව් 4050. ලෙව් 4050. ඒකට මේ ලෙව් 4050න් ඔයාගෙන් 145ක ටැක්ස් එකක් කැපෙනවා. කීයකද? 145ක ටැක්ස් එකක් කැපෙනවා. ඉතින් මේවා ගැන කිසිම ඒජන්සියකින් ඕගොල්ලන් දැනුවත් කරන්නේ නැහැ. ඔයාගේ සැලරි එක පෙන්වන්නේ ලෙව් 4050යි කියලා. ඉතින් ඒක ලොකු සැලරි එකක්. නමුත් ඒජන්සියෙන් කියන්නේ ඒකෙන් 145ක ටැක්ස් එකක් කැපෙන කතාවක් නිකන්වත් සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයා දැන් ඔයාට හම්බෙන ලෙව් 4050 145ක ටැක්ස් එකක් කැපුණට පස්සේ ඔයාට හම්බ වෙන්නේ ලෙව් 2750 තමයි අකට හම්බ වෙන්නේ. ඒක තමයි ඔයාගේ net salary එක. එතකොට මේ net salary එක ලෙව් 2750ක් කියන්නේ අපි ඩොලර් වලට කන්වර්ට් කරොත් එහෙම ඔයාට ඩොලර් 650ක් නැත්නම් 658ක් 660ක ආසන්න ගාණක් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් මේ ඩොලර් 660 අපි රුපියල් වලට කන්වර්ට් කරොත් ඔයාට ලංකාවේ මුදලින් රුපියල් 1,85,000 87,000 අතර මුදලකට තමයි මේක කන්වර්ට් වෙන්නේ. ඒකට ඔයා හිතන්න ඕනේ රුමේනියාවට ආවම ඔයාට සැලරි එකක් හැටියට අතට ලැබෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1,87,000ක් වගේ මුදලක්. ඒකට මේ 1,87,000න් අපි කොහොමද රුමේනියාවේ ජීවත් වෙලා ඒ වගේම අපේ ලංකාවේ ඉන්න ඔයාගේ ෆැමිලි එක නඩත්තු කරගෙන ඔයා දැන් ලෝන් එකක් හෝ පොලියට සල්ලි අරගෙන එහෙම නැත්නම් හිතවත් කෙනෙක්ගෙන් අතමාරුවක් කරගෙන එහෙම ආවට පස්සේ ඔයා කොහොමද ඒගොල්ලන්ගේ ඒ පොලි මුදල් ගෙවන්නේ? ඉතින් මමත් මේ රටට ආවේ ඕගොල්ලෝ වගේම සාමාන්‍ය ලෝන් එකක් දාලා තමයි මේ රටට ආවේ. ඉතින් මම ඕගොල්ලන්ට යෝජනා කරන්නේ ඕගොල්ලෝට වඩාත්ම හොඳයි ලෝන් එකක් දාලා එනකොට ඒ කියන්නේ පොලියට හරන් හෝ කුමන හෝ ආකාරයෙන් ඔයා ගන්නවා නම් ලක්ෂ 10ක්
ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයා ලෝන් එක හැටියට එහෙමනම් පොලිය හැටියට ගන්න ඕනේ. පොලියට ගන්නවා නම් මොකද මම එහෙම කියන්නේ රුමේනියාවට එන්න මේ වෙනකොට අන්නේ ලක්ෂ 14ක් 18ක් මුදල වැය වෙනවා. ඉතින් මේ මුදල ලොකු මුදලක්. ඉතින් මේ මුදලටම ඔයා මේ සම්පූර්ණ මුදල පොලියට අරන් ආවොත් අපි හිතමු ඔයා 10 ගාන පොලියට ගත්තොත් ඔයා ලක්ෂ 15ක් ගත්තොත් ඔයාට මාසෙට 15000ක් ගෙවන්න වෙනවා. ඉතින් ඔයා ඒ 15000යි ඒ මුදලින් ඔයා පොලියට ගත්ත මුදලින් කොටසකුයි ඔයා හැම මාසෙම ඒ අයට දෙන්න ඕන. එහෙම නැත්තම් බෑනේ. ඉතින් ඔයා ලක්ෂ 10ක් වගේ මුදලක් පොලියට ගත්තොත් ඔයා 10 ගානේ අපි හිතමුකෝ 5ට 4ට 8ට ඉතින් ඔහොම තියෙනවා. නමුත් ඉතින් හැමෝටම ඕවා ගන්න බෑනේ ගාමිය බැංකුව වලින් ගන්න ගියාම අප කර ඉල්ලනවා. ඊට පස්සේ ගැරන්ටර්ස්ලා ඉල්ලනවා. රජයේ සේවකයෝ දෙන්නෙක් වෙන්න ඕනේ. පේ ෂීට්ස් ඉල්ලනවා. ඉතින් හරි කරදර වැඩනේ දන්නවනේ. ඉතින් අපේ ලංකාව ඉතින් මොන වගේද කියලා ලෝන් එකක් ගන්න ගියාම ගන්නත් බෑ. ඇප්ලයි කරලා මාස 8ක් 10ක් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔන්න වගේ තමයි ලංකාවේ තත්ත්වය ලෝන් එකක් ඇප්ලයි කරා. නමුත් අපි ඉතින් පුළුවන් තරම් ගන්න බලන්නේ පොලියට මුදල් දෙන කෙනෙක්ගෙන්. ඉතින් ඔය පොලියට මුදල් දෙන කට්ටිය සාමාන්‍යයෙන් 120 පොලියට තමයි දෙන්නේ. නමුත් ලොකු ගාණක් ගන්නකොට විශ්වාසෙත් අනුව 10%ක වගේ පොලියකට ගන්න පුළුවන්. ඉතින් මෙහෙම 10%ක වගේ පොලියකට ඔයා මුදල් අරගෙන 10%ක වගේ පොලියකට ඔයා මේ වගේ මුදලක් ගන්නවා කියනකොට සාමාන්‍යයෙන් අත්ආගාවක් එහෙම දෙන්න සල්ලි නැහැ. ඉතින් අපි ගාව ඉතුරු කරගත්ත සල්ලිත් නැහැ. ඉතින් අපි එහෙමනම් අපේ තියෙන බයිසිකලයක් තියෙන කාර් එකක් එහෙම නැත්නම් ඉඩම් කෑල්ලක් ඔය වගේ දෙයක් විකුණලා තමයි මේ වගේ යුරෝප් රටකට එන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙහෙම යුරෝප් රටකට එන්න වැය වෙන මුදල එහෙම ගන්න තියෙනවා නම් එහෙම එන්න පුළුවන් නම් එහෙම අරගෙන ඔයාට ඒකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් ඇයි එහෙම බෙනිෆිට් එකක් තියෙනවා කියලා මම කියන්නේ මොකද ඔයා ඒකට පොලියට අරන් නැහැ. ඔයාගේම දෙයක් විකුණලා තමයි ඔයා මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඔයා මෙහි ගන්න හදිය දෙන්නම ඒ වෙනුවෙන්ම ඔයාට ඉතුරු කරන්න පුළුවන්. මම ඉදිරියේදී තව මොනවාද මේ තියෙන දේවල් කියලා මම ඔයාට ඉන්න එක පැහැදිලි කරන්නම්. ඉතින් මගේ ප්‍රධාන මාතෘකාව ඔයා පොලියට සල්ලි අරන් ඇවිල්ලා මේ රුමේනියාවේ කොහොමද ජීවත් වෙන්නේ කියන කරුණු කාරණා ටික තමයි මට ඔයාට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තියෙනවා. හරි. ඔයා ලක්ෂ 10ක් පොලියට අරගත්තොත් ලක්ෂ 10ක් පොලියට අරගෙන ඔයා ආවොත් ඔයාට පුළුවන් වෙයිද මේ මුදලක් ගෙවලා ඔයාගේ ඩ්‍රීම්ස් ටික සාර්ථක කරගන්න. මගේ යෝජනාව මගේ පළපුරුද්දයි අත්දැකීමයි අනුව මමත් ඒ විදිහටම ආපු කෙනෙක් හන්දා මම ඔයාට කියන්නේ ඇත්තටම පුළුවන්. මොකද මමත් දැන් ඒ දේවල් කරමින් ඉන්න නිසා. මමත් ඕගොල්ලෝ වගේම ණය වෙලා තමයි මේ රුමේනියාවට ආවේ. කොහොමද ඒක අපි කරන්නේ? ඔයාට හම්බ වෙනවා ලංකාවේ මුදලින් 1,87,000ක පඩියක්. එතකොට ඔයාට පුළුවන් ගෙදර වියදම සඳහා ඒ කියන්නේ ඔයාගේ අතේ තමයි ඉතින් මේක තියෙන්නේ කොහොමද මේක ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. ඔයා කන බොන විදිය, ඔයා අඳින පළඳින විදිය, ඔයා වියදම් කරන විදිය ඉතින් මේ දේවල් ටිකක් කන්ට්‍රෝල් කරගෙන තමයි මේ පළවෙනි අවුරුදු දෙක ඔයාට මේ දෙයි මේක පොලියට ගත්ත දෙහි නිදහස් කර ගැනීමට කරුණු කාරණා සඵල කරගන්න වෙන්නේ. ඉතින් මගේ අත්දැකීමත් එක්ක තමයි මම මේ බෙදා හදාගන්න හදන්නේ. ඕගොල්ලන්ටත් එන්න කලින් අයිඩියා එකක් විදිහට ලැබෙන්න මේ දේවල් මම කියන්නේ. මොකද
අපි මේ රටට එනකොට අපිට එහෙම කියලා දෙන්න කෙනෙක් ඉන්දියේ නැති හන්ද. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ පුළුවන් නම් දේවල් හොඳට හිතේ තියාගෙන ඕගොල්ලෝ දැනුවත් වෙලා රුමේනියාවට ආවොත් ඔයාට මැච් එකක් මේ රුමේනියාවේ ගහගන්න තාමත් ලේසියෙන්ම පුළුවන්. ඒතකොට මම මේ කිය ඉඳියේ දැන් කොහොමද අපි රුමේනියාව ක්‍රියාව කරන ගමන් ඒ එදිනෙදා කටයුතු කරගෙන අර පොලියෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඔයාට මෙහෙට ආවට පස්සේ ඔයාට හම්බ වෙනවා මේ ඕනෑම රුමේනියාවේ තියෙන කම්පැනි එකකින් ඔයාට මීල් ඇලවන්ස් එකක් හම්බ වෙනවා. කොහොමද මේ මීල් ඇලවන්ස් එක හම්බ වෙන්නේ? ඔයාට මීල් ඇලවන්ස් දවසකට මෙහෙ ලෙව් වැඩට එන හැම දිනයකදීම දිනකට මුදලක් ඔයාට ලැබෙනවා. ඒක පඩියට අමතරව. දැන් මගේ කම්පැනියේ නම් දිනකට ලෙව් 40ක්. දිනකට ලෙව් 40ක් ලැබෙනවා. එතකොට මට මාසෙට ලෙව් 840ක් හෝ ලෙව් 800ක් එහෙම නැත්නම් 880ක් ඒ මාසෙ දින 22ක් තිබ්බොත් දින 21ක් තිබ්බොත් දින 20ක් තිබ්බොත් හම්බෙන විදිහට තමයි මම කිව්වේ. දින 20ක් නම් ලෙව් 800ක් හම්බෙන්නේ. කියමුකෝ සමහර කම්පැනි වල ලෙව් 35යි දෙන්නේ. අපි හිතමුකෝ සමහරලාට කම්පැනි එකකින් ඔයාට ලැබෙන්නේ ලෙව් 35යි. එතකොට ඔයාට මාසෙට ඩොලර් ලෙව් 750ක් හම්බ වෙනවා. ඒක ඩොලර් වලින් ගත්තොත් එහෙම ඩොලර් 187ක් 186ක් වගේ මුදලක් තමයි ඩොලර් වලට කන්වර්ට් කරන්නේ. ඉතින් ඇත්තටම මේ මුදලින් මාසයක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්. මගේ යෝජනාව පුළුවන්. මොකද හේතුව මෙහි එළවලු එහෙම නැත්නම් පළතුරු ඊට අමතරව ඔයාට අවශ්‍ය හාල් පොල් මිරිස් සිහිනුත්ම පහ වර්ග ඇඳුම් පැළඳුම් ගන්න ඒ මුදල ඒ මාසේ ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණ. මොකද හේතුව මම ජීවත් වෙන හන්දයි මම ඕගොල්ලන්ට කියන්නේ. මීල් කාඩ් කියන වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට පැහැදිලි කරනවා මේ මීල් කාඩ් එකෙන් තියෙන සියලු වරප්‍රසාද ගැන. ඒ වගේම මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලෝ බලන්න. මම ඒකේ කාඩ් එකක් හැටියට මේක ඇඩ් කරලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අපි දැන් මේ කතා කරගෙන ඉන්නේ අපිට මීල් ඇලවන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ මීල් ඇලවන්ස් එක අපිට හොඳටම ප්‍රමාණවත් ජීවත් වෙන්න. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් ඔයා තනියම කාලා බීලා ඉඳියක්. ඔයා තනියම උයාගෙන කෑවත් ඔයාට මේ ගාන ඇති. නමුත් ඔයාට මේක තවත් සේව් කරන්න ඕනේ නම් ඔයාට මේ මුදල ඉතුරු කරගන්න මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔයාගේ ආයතනයේ තවත් ඔයත් එක්ක ලාංකික මල්ලිලා අක්කලා ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඔයාට එදිනෙදා යාගෙන කන වැඩ ටික කරගන්නත් පුළුවන්. කොහොමද කරගන්නේ? එතකොට ඕගොල්ලෝ මාසෙට යන බඩු බිලට ඕගොල්ලන්ට දාන්න වෙන්නේ සාමාන්‍යයෙන් ලෙව් 350ක් වගේ තමයි එක්කෙනෙක්ගෙන් යන්නේ. කියන්නේ මම මේ කියන්නේ 3 දෙනෙක් එකතු වෙලා කනකොට එතකොට අර වාගේ 750න් 350ක්ම ගියාම ඔයාට ලෙව් 400ක්ම අතට ඉතුරු වෙනවා. ඉතින් නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ ඕගොල්ලන්ට දැනගන්න. කවුලේ කනකොට නොයෙකුත් ප්‍රශ්න එනවා. හැබැයි මුල නෙමෙයි මාස 5ක් 6ක් එක දිගට එහෙම කනකොට බොනකොට එදාක් අය කියන්නේ 90%ක්ම තනියම තමයි කෑම බීම කන්නේ බොන්නේ. මොකද ඒක හිතටත් නිදහස් Tamanට ලොකු සහනයක් කියලා තේරෙන හන්ද තමයි මමත් කියන්නේ. ඉතින් කරදරකාරයි. හරි. දැන් අපි කතා කරමු දැන් අපේ මාතෘකාව සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම ඔයාට මීල් ඇලවන්ස් එකක් ලැබුණාම මීල් එකෙන් පුළුවන් ඔයාගේ ඒ සියලු කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න. තනියම කෑම බීමත් ගන්න. ඒත් ඔයාට තව ලෙව් 50ක් නැත්නම් ලෙව් 40ක් විතර ඉතුරු. ඊට අමතරව ඔයාට මෙහි පාවිච්චි කරන ෆෝන් එකට ඔයා මාස් පතා ෆෝන් කාඩ් එකක් දාන්න ඕනේ රීලෝඩ් කරගන්න. ඉතින් ඒකට මාසෙට මට යනවා යූරෝ 6ක්.
එතකොට යූරෝ 6ක් කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 5.2ක් වගේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා 1500ක් 1600ක් වගේ තමයි ලංකාවේ මුදලින් වැය වෙන්නේ. හැබැයි මේක අන්ලිමිටඩ් කියන්නේ මේකේ කතා කරලවත් වීඩියෝ බලලවත් ඔයාගේ ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා නම් ඒකට මේකෙන් මේ net connection එක දීලවත් මේක ඉවර කරන්න නම් බෑ. කොයි වෙලාවකවත් මේක ඉවර කරන්න බෑ. ඒකට හේතුව තමයි මේකේ MB 1 ලක්ෂ ගාණක් හම්බ වෙනවා. ඉතින් ඒක හන්ද ඉවර කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක මාසේ ඔයා රීලෝඩ් කරපු දවසත් එක්ක තමයි මේක කම්පෙයා වෙන්නේ. ඔයා මේ මාසේ පළවෙනිදා කරා නම් ඔයාගේ ලබන මාසේ පළවෙනිදා තමයි ඒක ඒ වගේ යූරෝ 6යි තව එකක් තියෙනවා යූරෝ 5යි. ඉතින් ඔන්න ඔය වගේ ගණන් වලට තමයි මේ ෆෝන් කාඩ් එක ගැන රීලෝඩ් තියෙන්නේ. ඉතින් ඔයාට ඒක ඇප් එකෙන්ම ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඇප් එකෙන්ම ට්‍රාන්ස්ෆර් කරගන්න ගත්තොත් ඔයාට තව ගාණක් අඩු වෙනවා. ඒ කියන්නේ යූරෝ 6 අපි කඩේකට ගිහිල්ලා රීලෝඩ් කරගත්තොත් ඔයාට යූරෝ 6ම දෙන්න වෙනවා. නමුත් ඔයා ඇප් එකෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා නම් රීලෝඩ් කරගන්නවා නම් ඔයාට සාමාන්‍යයෙන් ලෙව් 50ක් 48ක් යන මුදල ලෙව් 35කින් ලෙව් 33කින් වගේ ඔයාට මාසෙට ලෙව් 50ක් යනවා ෆෝන් කාඩ් එකට. ඊට අමතරව ඔයාගේ අපේ ඔයාට අසනීපයක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න නේද? ඉතින් ඒවටත් අඩුම තරමේ ඔයා ලෙව් 250ක් 300ක් වගේ ගාණක් අපේ තියාගන්නවා නම් තමයි වඩාත් හොඳ. ඉතින් මම නම් එහෙම කරනවා. මම ඔයගොල්ලන්ටත් කියන්නේ එහෙම කරන්න කියලා. ඒකට ඔයාගෙන් ලෙව් 300ක් තියාගත්තොත් ඊට අමතරව ෆෝන් කාඩ් එකට 50යි ලෙව් 350. ඒකට ඔයාගේ අපේ ලෙව් 350 ඔයා වැටුපෙන් තමයි අයින් කරගන්නේ. ඒකට ඔයා ලෙව් 350 අයින් කරගත්තට පස්සේ ඔයාගේ අපේ තියෙන්නේ ලෙව් 2400. ඒකට ඔය ලෙව් 2400 අපි ලංකාවේ මුදලට ගණන් තිබ්බොත් ලංකාවේ මුදලෙන් ඔයාට සාමාන්‍යයෙන් 1,42,000ක් වගේ මුදලක් තමයි ඔයාගේ අතට ගෙදරට යවන්න ඉතුරු වෙන්නේ. එතකොට මේ 1,42,000න් ගෙදර වියදම සඳහා දැන් මගේ ගෙදර වියදම සාමාන්‍යයෙන් මාසෙට 1,30,000ක් විතර වියදම් වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. මොකද මම ජීවත් වෙන ආකාරයත් එක්ක මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට වියදම දරන්න ඕනේ. ඊට අමතරව මගේ ගේට් ලොකුයි අප්ස්ටෙයාර් ගයක්. ඉතින් විදුලිය උඩ තට්ටුවටයි පල්ලෙහා තට්ටුවටයි දෙකටම විදුලිය මුදලක් වැය වෙලා. ඉතින් ඔය ගෙදර වියදම ඉතින් ඔන්න වගේ තමයි බබාලගේ වියදම. ඒ වගේම ලයිට් බිල්, වතුර බිල්, ඒ වගේම ක්ලාස් ෆීස් අමතරව ස්විමින් ක්ලාස්, ඒ වගේම රබර් පැට්‍රීස්. ඉතින් ඔය ඔක්කොටම සාමාන්‍යයෙන් මට නම් 1.20ක් 1.30ක් විතර මාසෙට යනවා. ගෙදර වියදම ලයිට් බිල්, වතුර බිල් නැතුව. ඊට අමතරව බෙහෙත් අනිවාර්යෙන් මාසෙකට අසනීපයක් හැදෙනවම තමයි බබාලට හෝ මගේ වයිෆ්ට. ඉතින් ඒවටත් වියදම් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා සමහර අය ඉන්නවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බොහොම අමාරුවෙන් ජීවත් වෙලා බොහොම දුක් විඳලා ඒ වගේම ඔයගොල්ලෝ බොහොම වේගෙන් තමයි මේ රුමේනියාවට කොහොම හරි එන්නේ පොඩි සල්ලි අරගෙන. ඉතින් ඔයාට මම කියන ආකාරය ඔයාට ගෙදර වියදම සාමාන්‍යයෙන් රුපියල් 50,000කින් 60,000කින් ෂේප් වෙන්න පුළුවන් නම් ඔයාගේ ගෙදර වියදමට ඒ මුදල වෙන් කරලා ඔයාගේ පොලියට ගත්ත රුපියල් ලක්ෂ 10ට පොලිය හරි ඔයාගේ ලක්ෂ 8කට ලක්ෂ 7කට ගත්තු ඒ පොලි සල්ලිත් එක්ක
ඔයාට පුළුවන් ඔයාගේ පොලිය මාසෙට රුපියල් 10000 නම් ඒ 10000ත් එක්ක ඔයාට පුළුවන් තව රුපියල් 50000ක් එකතු කරලා රුපියල් 60000 ගානේ මාස් පතා එයාට මුදලින් 50000යි රුපියල් 10000ක් එක්ක එයාට වෙන් කරා. එතකොට එයාට මාසෙට 50000 ගානේ ඔයා ගෙවුවොත් ඔයාට මාස 25කදී තමයි ඔයාගේ රුපියල් ලක්ෂ 10 ගෙවලා ඉවර කරන්න මේ. ඒ කියන්නේ අනිත් බැලුවොත් ඔයාට මෙහි ඔයාගේ ෆැමිලි එකත් නඩත්තු කරගෙන ඉන්න ගමන් ඔයාගේ දේවලුත් කරගෙන කිසි අවුලක් නැතිව ඔයාගේ හැමදේම ඉෂ්ට කරගෙන බරක් නැතුව ඒ ලෝන් එක හිමීට ගෙවාගෙන යන්න හැකියාව තියෙනවා අවුරුදු 2ක් ඇතුළත. එතකොට ඔයාට මහන්සි වෙන්න තියෙන්නේ ඒ අවුරුදු 2 විතරයි. ඒ කියන්නේ පොලිය රුපියල් 10000යි මුදලින් 50000 60000 ඔයාගත්තු ණය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ මාස 5ක්. එතකොට ඔයා අවුරුදු 2ක් කියන්නේ මාස 25ක් මාස 24යිනේ අවුරුද්දට. ඒකට මාස 25ක් යනකොට ඔයාට පුළුවන් ඔයාගේ ඒ ණයෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ ඉඳන් ඔයාට පුළුවන් ඔයාගේ සම්පූර්ණ මුදල් ටික ඉතිරි කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදියට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හිතුවේ ගොඩාක් අය බයෙන් ඉන්නවා ණයට සල්ලි අරගෙන රුමේනියාවට ඇවිල්ලා මට ඒ ණය ටිකත් ගෙවා ගන්න බැරුව හොඳ ජොබ් එකක් හම්බුනේ නැත්නම් ඒ දෙයක එතනිනුත් මාව අපහසුතාවයටපත් වෙලා මගේ ජීවිතේ අවුල් වෙයිද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඒ හන්දම තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරේ කොහොමද ඔයා පොලියට සල්ලි අරගෙන රුමේනියාවට ආවොත් ඔයාගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්නේ කියන එක. ඉතින් මම ඔයාට දැන් එකින් එකට පැහැදිලි කරා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ණයක් වෙලා හරි මේ රුමේනියාවට ඕගොල්ලෝ ආවොත් ඔයාට ගේමක් ගහගන්න පුළුවන් කියලා ණයතුරුස් ටිකක් නිදහස් කරගෙන ඒ වගේම ඔයාගේ ඩ්‍රීම්ස් වලට යන්න හැකියාව ඉඩකඩ ඕන තරම් මේ රුමේනියාවෙන් ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට රුමේනියාවේ අවුරුද්දක් දෙකක් ඉන්නකොට වෙනත් යුරෝපා රටකට ඔයා ආස කරන ඉතාලිය, ජර්මනය, ඒ වගේම ඕස්ට්‍රියාව ඒ වගේ හොඳ රටවල් වලට යෑමට හැකියාවත් මේ රට තුලින්ම ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තවත් පසුතැවි ඉන්න එපා. ණයට හෝ මුදලක් අරගෙන මේ රුමේනියාවට එන්න මේක තමයි ඔයාගේ සිහින සැබෑවන හැරවුම් ලක්ෂය. එහෙනම් මම දිලිප් පැට් ෆර්නෑන්ඩ් YouTube නාලිකාව මගේ වීඩියෝ එක මෙතෙක් නැරඹුවට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම හිතනවා ලොකු අදහසක් ඕගොල්ලන්ට ලැබුණා කියලා. ඒ වගේම ඕගොල්ලෝ මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් ඔයාට මේ වගේ හොඳ වීඩියෝ එකක් එසනින්ම නැරඹීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ජය වේවා, සුබ දවසක්.